ආයිබෝවන් හැමෝටම. අපි හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි මතක තියාගන්න දේවල් අමතක වෙන එක. ඇයි අපේ මොළය මෙහෙම කරන්නේ? අද මම කතා කරන්නේ මනෝවිද්‍යාවට අනුව අපිට දේවල් අමතක වෙන ප්‍රධාන ක්‍රම පහක් ගැනයි. පළවෙනි එක මැකී යාම. මෙහිදී සිද්ධ වෙන්නේ කාලයත් සමග මතක සටහන් දුර්වල වී මැකී යාමයි. උදාහරණයක් විදිහට ඔබ පාසල් කාලේ ඉගෙනගත්තු සංකීර්ණ ගණිත සමීකරණයක් දැන් මතක් කරන්න බැලුවොත් ඒක මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. මොකද ඔබ ඒක කාලයකින් පාවිච්චි කළේ නැහැ. හරියට පාවිච්චි නොකරන පාරක තනකොළ වැවිලා පාර වැසී යනවා වගේ දෙයක් තමයි මෙතන වෙන්නේ. දෙවෙනි එක අවතැන්වීම. මෙහිදී අලුත් තොරතුරු පැමිණෙන විට මතකයේ තිබූ පැරණි තොරතුරු ඉවත් වීම සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට අපේ කෙටි කාලින මතකය හරියට පුංචි බස් එකක් වගේ. ඒක ඉඩ තියෙන්නේ සීමිත පිරිසකට විතරයි. අලුත් මගින් ගොඩක් නගිනකොට කලින් හිටපු අයට බස් එකෙන් බැහැලා යන්න සිද්ධ වෙනවා. ඔබ බඩු ලැයිස්තුවක් මතකයෙන් කියාගෙන යන විට යමෙකු අතරමඟදී තවත් බඩු වර්ග 5ක් එකතු කළොත් මුලින් කී බඩු වර්ග කිහිපය මතකයෙන් ගිලිහී යාම උදාහරණයක් විදිහට පෙන්වා දෙන්න පුළුවන්. තුන්වෙනි විකෘති වීම. මේදි සිද්ධ වෙන්නේ වර්තමාන දැනුම හා හැඟීම් අනුව පැරණි මතකය වෙනස් වෙන එක. හිතන්න ඔබ කුඩා කාලේ උත්සවයකට සහභාගී වුණා කියලා. ඔබ ඒ මතක් කරනකොට අම්මා ඒ ගැන කියපු කතා සහ ඔබ දැන් දන්නා දේවල් නිසා ඒ සැබෑ සිදුවීම ඔබේ හිත ඇතුලේ ටිකක් වෙනස් වෙලා තියෙන්න පුළුවන්. අපි මතකය නැවත ගොඩනගන්නේ වර්තමානයට ගැලපෙන විදිහට. ඊළඟ එක අවරෝධනය. අවරෝධනය කියන්නේ අමිහිරි මතකයන් හිතාමතාම යටසිතට තල්ලු කර අමතක කරන එක. උදාහරණයක් විදිහට අපිට සිද්ධ වුණු ලොකු අනතුරක් එහෙම නැත්නම් ලොකු ලැජ්ජාවට පත් වුණු අවස්ථාවක් අපිට කාලයත් එක්ක මතක් වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒක අමතක වුණා නෙවෙයි අපේ සිතේ ආරක්ෂාව වෙනුවෙන් අපිම ඒක යටසිතේ හංගනවා. ඊළඟ එක මැදිහත් වීම. මැදිහත් වීම කියන්නේ පැරණි සහ අලුත් මතකයන් එකිනෙක පටලැවීම. මේකේ කොටස් දෙකක් තියෙනවා. එකක් පූර්වගාමී මැදිහත් වීම. ඒ කියන්නේ ඔබ අවුරුදු ගාණක් පාවිච්චි කරපු පරණ ෆෝන් නම්බර් එක නිසා අලුතින් ගත්ත නම්බර් එක මතක තියාගන්න අමාරු වෙන එක. අනිත් එක පසුගාමී මැදිහත් වීම. ඒ කියන්නේ අලුත් සින්දුවක පද ටික පාඩම් කරාම කලින් හොඳටම දන්න පරණ සින්දුවක වචන අමතක වෙලා යනවා වගේ දෙයක්. ඉතින් මේ කරුණු ටික විභාගයට වගේම ඔබේ මතකය දියුණු කරගන්න උදව් වෙයි කියලා මම හිතනවා. මේ වගේ මනෝවිද්‍යාත්මක කරුණු දිගටම ඉගෙන ගන්න අපේ channel එක subscribe කරන්න. ඒ වගේම යාළුවන්ට share කරන්න අමතක කරන්න එපා. නැවත දවසක හමු වෙමු. හැමෝටම සුබ දවසක්.